මම ශානක බණ්ඩාර ජනාරගලේ සංවිධාන පුරවැසි සංවිධානයේ ප්‍රධාන ලේකම්. අපි අද දිනේදී නෙත් FM නාලිකාවට විශේෂ සංදේශයක් බාර දෙනවා. මේ සංදේශය වෙන්නේ මේ රටේ වැදගත් බෞද්ධයන්ගේ සදාහතුන්ගේ මේ රටේ පුරවැසියන්ට තියෙන වැදගත් වූ නාලිකාවක් තමයි නෙත් FM නාලිකාව. ඒතර මේ නාලිකාව මගින් සදාහවත් බෞද්ධයන්ගේ හිතසුව පිණිස මුළු ලෝක සත්‍යයේ හිතසුව පිණිස සද්ධර්මයේ දේශනා කරන ආයතනයක්. නමුත් මේ ආයතනය මගින් හරහා මේ රටේ ජනතාවගේ සදාහවත් මුදලින් ආධාර මුදලින් ලබා ගන්න භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙන් මේ වෙනකොට සමාජයේ බරපතල කතිකාවතක් ඇතිලා තිනවා. මේ භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් බරපතල චෝදනා රැසක් අපි දැක්ක පහුගිය දවස්වල සමාජ මාධ්‍ය තුල එල්ල වෙනවා. ඒ භික්ෂුන් වහන්සේලාට මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඒ වගේම සදහවතුන් විසින් දින ලබන ආධාර උපකාර ආයතාලස පරිභෝජනය කරා මුක්තිින්ද කියන එක බරපතල චෝදනා එල්ලන වකවානුව. අපිට මතකයි මීට කලින් නෙත් FM නාලිකාව තුල මේ නාලිකාව තුල ගලබඩත්තේ ඥානසාර හාමුදුරන්ගේ ධර්මදේශනා අපි දැක්ක අතීතව වෙන පසුබිමක් තුල. ඒ කියන්නේ එවැනි ප්‍රශ්න තුල. එතකොට ඒ කාල තුල. එතකොට ඊට පස්ව අපි දැක්කා මේ නාලිකාව හරහා ධර්මයේ විකාශනය කරපු හාමුදුරු නමක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට අත්තරංගුවටපත් වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයන් තුළදී නෙත් FM නාලිකාව ඉතාමත්ම බුද්ධිමත්ව කටයුතු කරනවා. ඒකයි බලාපොරොත්තු වෙනවා මේ ගලිගමේ ඥානදීප හාමුදුරුවෝ සම්බන්ධයෙන් බරපතල චෝදනා රැසක් එල්ල වෙන කාලෙක නෙත් FM ජාතියේ නාලිකාවක් විදිහට මේ සදහවතුන්ගේ නාලිකාව රැක බලා ගැනීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම අපගේ ඉතාමත් වැදගත් කටයුත්තක් කියලා අපි මේ මොහොතේ සලකන නිසා අපි සත්භාවයෙන් යුතුව අද නෙත් FM නාලිකාවට ලිපියක් පාර දෙනවා. මේ භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් ඇතිලා තියෙන අර්බුදකාරී තත්ත්වයත් එක්ක ඉතාමත් බුද්ධිමත් තීරණයක් ගන්න. මේක බෞද්ධයෝ කියලා කියන්නේ බුද්ධිමත් මිනිස්සු. ඒ හින්දා මේ නාලිකාවයිති මේ නාලිකාව සදහවතුන්ගේ නාලිකාව මේ රටේ ජාතිය නාලිකාවක්. එතකොට මේ රටට බණ ධර්මයේ සද්ධර්මයේ දේශනා කළා මේ රටේ මිනිස්සුන්ගේ යහපතට වැඩ කටයුතු කරපු නාලිකාවක් විදියට අපි බලාපොරොත්තු වෙනවා. මේ භික්ෂුන් වහන්සේලා එල්ලා තියෙන චෝදනා සම්බන්ධයෙන් බරපතල සමාජ විවේචනයක් තියෙන හින්දා එම නිසා මේ නාලිකාව යම් කිසි වගකීමක් ඇතුව කටයුතු කරලා කියලා විශ්වාස කරනවා. එම නිසා අද මේකේ චීෆ් එක්සිකියුටිව් ඔෆිසර්ට අපි අද දිනේදී මේ ගලිගමේ ඥානදීප භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් ඇතිලා තියෙන අර්බුදය සම්බන්ධයෙන් යම්කිසි තීරණයක් ගන්න කියලා අපි අද මේ ලිඛිත සංදේශයක් බාර දෙනවා. එම නිසා මේ මාධ්‍යයට අපි ඉල්ලන්නේ මොකද මාධ්‍ය රැක බලා ගැනීමත් අපේ වගකීමක්, පුරවැසියන් වගකීමක්, ඒ වගේම පුරවැසියන්ගේ ශ්‍රද්ධාවෙන් එකතු කරන මුදල් මේ නාලිකාව හරහා උන්වහන්සේ යම්කිසි අපයෝජනයක් ලක් කරනවා නම් අපිට මේ නාලිකාවට මතු දිනයකදී යම්කිසි චෝදනාවක් එල්ල කරන්න බෑ. මේ නාලිකාවට චෝදනාව එල්ල කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මේ නාලිකාව ආරක්ෂා කර ගැනීම සමාජ සෑම වගකීමක්, හැම මාධ්‍යකම වගකීමක්. ඒකින්ද අපි දන්නවා ජීවරධාරීන් භික්ෂුන් වහන්සේලාට පෙනී හිටමින් නැත්නම් කරන ක්‍රියාකාරකම් නිසා අද මේ ලෝකේ මේ බෞද්ධ සදාහවතුන්ට යම්කිසි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ වගේම නඩු කටයුතු කීපයක් උන්වහන්සේ සම්බන්ධයෙන් අධිකරණ පවතිනවා. ඒ සම්බන්ධව අපි කතා කරන්නේ නැහැ. නිසා කරුණා කරලා අපි මේ ලිපිය අද බාර දෙනවා චීෆ් එක්සිකියුටිව් ඔෆිසර්ට නෙත් FM නාලිකාවේ ඉන්න ඒ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය යම්කිසි තීන්දුවක් ගන්න කියන කාරණේ කෙල්ලීම අපි අද දිනේදී මේ නාලිකාවෙන් ඉල්ලා සිටිනවා. මම ශානක බණ්ඩාර ජනාරගලේ සංවිධානයේ ප්‍රධාන ලේකම්.